ඔය මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන්නේ ඊතර පෙරක් තියෙන වෙලාවක නම් මේක මොටිවේෂන් ස්පීච් එකක් නෙවෙයි. මේක හෙමින් ජීවිතේට හුස්ම ගන්න පුළුවන් මයින්ඩ්සෙට් එක හදාගන්න කතාවක්. මේ විනාඩි 5 ස්කිප් නොකර බලන්න. මොකද මේ විනාඩි 5 ඔයාගේ ජීවිතේ වෙනස් කරන විනාඩි 5 වෙන්නත් පුළුවන්. අපි යමු අද වීඩියෝ එකට. මොකද්ද පොසිටිව් මයින්ඩ්සෙට් එකක් කියන්නේ? පොසිටිව් මයින්ඩ්සෙට් එකක් කියන්නේ හැම වෙලාවෙම සතුටින් ඉන්න එක නෙවෙයි. දුක આવම මං වැරදි කියලා තමන්ට තමන්ව දඬුවම් නොදී ඉන්න එක. වැරදුන වෙලාවටත් මං තාම ඉගෙන ගන්නවා කියලා හිතන්න පුළුවන් ශක්තියට. නෙගටිව් මයින්ඩ්සෙට් එකක් හැදෙන්නේ කොහමද? අපි නෙගටිව් වෙන්නේ එක දවසකින් නෙවෙයි. හැම දවසෙම අපි අපිටම හිතන පොඩි වචන වලින්. මට බෑ, මට වෙන්නේ නෑ, මං අනිත් අය වගේ නෑ. මේ වචන හිතට හුරු වුණාම ජීවිතේම අඳුර වෙන්න පටන් ගන්නවා. ජීවිතේම ඩාර්ක් වෙන්න පටන් ගන්නවා. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න පළවෙනි ස්ටෙප් එක හරි සිම්පල්. හිතේන හැම නෙගටිව් ත්‍රොට් එකක්ම ඇත්තක් කියලා හිතන්න එපා. ඇත්තක් කියලා හිතන්න එපා. ත්‍රොට් එකක් නෙමෙයි. හිත කිව්වම ඔයා ෆේල්. ඔයාට කියන්න පුළුවන් නෑ මං තාම ප්‍රොසෙස් එකේ කියලා. අපි කොහොමද පොසිටිව් මයින්ඩ්සෙට් එකක් ඩේලි ප්‍රැක්ටිස් කරන්නේ? පොසිටිව් මයින්ඩ්සෙට් එකක් විශ් කරලා ඉන්නේ නැහැ. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් එන්නේ අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. උදේම කම්පයා වෙන්න එපා. මොකද සෝෂල් මීඩියා ඕපන් කරන එක පස්සට දාන්න. ඔයාලා දන්නවද ළමයි? ඔයාගේ දවස ඔයාගේ ස්පීඩ් එකට පටන් ගන්න. මං අද පර්ෆෙක්ට් නෙමෙයි. හැබැයි මං try කරනවා. අද ඒ දෙක ටිකක් හොඳට කරලා ඒක ඉනෆ් කියලා ඇසෙප්ට් කරන්න. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් කියන්නේ ප්‍රොබ්ලම් නැති ජීවිතයක් නෙමෙයි. ප්‍රශ්න නැති ජීවිතයක් නෙමෙයි. ප්‍රශ්න එක්ක තමන්ව හර්ට් නොකර ජීවත් වෙන්න පුළුවන් හිතක් හදාගන්න එක. ඔය වීක් කෙනෙක් නෙමෙයි. ඔය ටයර්ඩ් කෙනෙක්. ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්ත දවසට, ඒක තේරුම් ගත්ත දවසට මයින්ඩ්සෙට් එක වෙනස් වෙන්න පටන් ගන්නවා. මයින්ඩ්සෙට් එක චේන්ජ් වෙන්න පටන් ගන්නවා. ආට අද ඒ දෙක විතරක් මතක තියාගන්න පුළුවන් නම් ආගේ හිත ආගේ එනිමි එකක් නෙමෙයි. ඒක හොඳට ගයිඩ් කරන්න පුළුවන් යාළුවෙක්. අද ඉඳන් ආට ටිකක් කරුණාවෙන් කතා කරන්න. මේ වීඩියෝ එක ඔයාලට ටිකක් හරි හිතට වැදුණා නම්, හිතට හරි ගියා නම් කමෙන්ට් එකක් දාන්න. මම තාම try කරනවා කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ලක්ෂණ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් එක්ක. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. ජය වේවා.